එක්ක කතා කරන්නකෝ. ජීවිතෙම පාවෙයි. මේ බලන සොංගි ඔයා ගියොත් අපිට ඔයා දන්නවද? JKK සභාපතිතුමා මට නිතරම කෝල් කරනවා. දින්කෝ ඒ මොකටද? මොකටද නම් දන්නේ නැහැ. හැබැයි ඔයාලත් එක්ක තියෙන කොන්ට්‍රැක්ට් එක තාම ඉවර නැද්ද කියලාත් අහුවා. එයාලට ජපානයේ හොඳ ආයෝජකයෝත් ඉන්නවනේ. ඒ නිසා එයාලට එකතු වෙන්න කැමති නැද්ද කියලාත් අහුවා. එයා ඔයාගේ පුංචි කාලේ ඉඳන් හොඳ යාළුවනේ. මං යන්නද? මේ දින්කෝ කාලා කන්නියා. එහෙනම් මන් දැන් යන්න නේද? ඔයාට දැන් මහන්සිය තියෙන්නේ. ඔන්න බලන්න ඔයා අලුත් ගෙදරට අනිවාර්යයෙන්ම කැමති වෙනවා. මේ ඔයික් මං කරලා අලුත් ගෙදරට අරගෙන යනවා. ඇත්තටම සොංගි ඒක දැනතු කරපු දෙයක් නෙමෙයි නේද? සමහර විට විහිළුවට වෙන්න බෑයිද? සොංගි ගැන ඉතින් හැමෝම දන්නවනේ. ඒක නෙමෙයි. අද නේද පාටිය? සාහෝ යුනිවර්සිටි එකේ හැම ගුරුවරයෙකුටම ආරාධනා කරලා තියෙනවා. අද ඉතින් පරණ යාළුවෝ ඔක්කොම හම්බ වෙයිනේ. දෝමෙන්චුන් සර් අද හවසට එනවද? දෝමෙන්චුන් සර්ට ඇහුණද? අද රැට පාටියක් තියෙනවා. එනවද? මං යන්නේ. මෙහි උගන්නන්නත් ඇවිල්ලා අවුරුද්දකට වැඩිනේ. අපි තාම එකට කැමවත් කාලා නෑ. ඒක නෙවෙයි. ඔයා මගේ නමවත් දන්නවද? දන්නේ නැද්ද? අයියෝ අපි ඉතින් හැමදාම එකට ඉන්න කට්ටියනේ. මගේ නමවත් දන්නවද? එතකොට මගේ නම දන්නවද? මට දැන් යන්න ඕන. අයියෝ අක්කේ. දැන්වත් ඕක නවත්ත ගන්නකෝ. කිව්වනේ බෑයි කියලා. ඇහුණද? මට දැන් Facebook යාළුවොත් 20000ක් විතර ඉන්නවා. පුදුම යාළුවෝ තමයි. හිටපු ගමන් ඒගොල්ලොත් වෙනස් වෙනවනේ. ඇයි මතක නැද්ද? දවසක් ගාලික් පීට්ස් එකක් කනකොට සෙල්ෆි එකක් ගහලා වෙච්ච හරියක්. යාළුවෝ ගාලික් පීට්ස් වල සුදු ලුණු ගඳයි නේද? මට විතරද දන්නේ ඕක දැනෙන්නේ. මතකයිද ඔයාට? ගාලික් කියන්නේ සුදු ලුණු කියලා දන්නේ නැතුව එයාලා ඔයාව කොච්චර පල් කරාද? ඔයාට ඒකෙන්වත් හැදෙන්න බැරි වුණානේ. දැන්වත් ඔය මෝඩ වැඩ නවත්තලා දැම්මොත් තරකද? අනේ ඇත්තට. මොකටද මගේ කට? මං ඔය වගේ දේවල් ගණන් ගන්න කෙනෙක් නෙමෙයිනේ. ඔය කිව්වේ. වැරදියට හිතන්නේ නැත්තම් තව එක දෙයක් විතරක් කියන්නද? අක්කලා වගේ අයට යාළුවොත් එක්ක ගනුදෙනු කරන්න කොහොමදවත් තේරෙන්නේ නැහැ. එහෙම වුණාම ඒගොල්ලෝ ඔයාව විහිළුවට අරගන්න. ඔයා ඔය දේවල් කරන්නේ නැතුව කොළුවෙක් වගේ හිටිනම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඕඩියා. කාට කන්නේ නේද? ඉන්න. ඔයා ගේ තියෙන තැනවත් දන්නේ නැහැ. ඇයි දන්නේ නැත්තේ? සුදුරුණු කියන්නේ ගාලික් වලට කියලා දන්නේ නැති නිසා හිතුවද මට ගේ තියෙන තැනවත් හොයාගන්න බැරි වෙයි කියලා? ඒ වුණාට අක්කඩෝම තනියම යන්න බය නැද්ද? අපිවත් එක්කන් යන්නකෝ. ඔව් එක්කන් යන්න. අක්කේ ඒක සරයක් කිව්වනේ තනියම යන්න පුළුවන්. ඔය කරාම දෙක මම ඔක බාර දෙන්න ඕනේ. හරිනේ. දැන් යන්න. එයාව තනියෙන් එළියට කමක් නැද්ද? එකපාරකුත් එයාව ඔය වගේ තනියෙන් ඇවිල්ලා ලොකු කරදරයක වැටුණා. මේ පාර මොනවා වෙයිද දන්නේ නැහැ. ඒ වුණාට ඒ මිනිහට සතියටක් ඉස්පිරි දාලා ඉන්න උනානේ. අතේ තිබ්බ බෑග් එකෙන් ගහලා තිබ්බේ මූණ චප්ප වෙනකම්ම. මිනිහ නරක කෙනෙක් වුණත් පව් වැඩි. මිනිහගේ මූණ දැක්කහම මට කඳුළු ආවා. Hello. කොහාටද යන්නේ? කීවෙනි තට්ටුවටද යන්නේ කියලා බොත්තම බොේ නැත්තේ මොකද? දන්නවද? මං තමයි සොංගි.
කවදා ඉඳලාද මගේ පස්සෙන් යන්න ගත්තේ? කොහොමද මෙච්චර ඉක්මනට මම පදිංචිට ආපු තැනත් හොයාගත්තේ? මොකක්ද වෙන්න ඕනේ? මගේ අත්සන ඕනේද? එහෙම නැත්නම් මගේ ෆොටෝ එකක්? බලවම නම් වයසත් අඩුවෙම තියහොඳ තරුණ කාලේ කියලා පේනවා. හැබැයි උට ඉගෙන ගන්න නැතව ගොඩාක් දේවල් තියෙනවා. කසාය බීපු ගොළුවා වගේ ඉන්නතෝ මොන හරි කියනවකෝ. මල් ළඟ නම් හොඳ බෙහෙතක් තියෙනවා යාගේ අමාරු අඩු කරවන්න. තවත් වදයක් වෙලා මගේ පස්සෙන් ආවා. හැබැයි මම නරක කෙල්ලෙක් කියලා නම් කියන්න බා. ඒ පාර කොහෙද? ඒයි! මාව විහිළුවකට අරගත්තද? කොහෙද යන්නේ? අල්ලම ගෙදර කෙනානේ. ඔය වෙදින්නේ. මං දැනන් හිටියේ නෑනේ. මම 2003කට අද තමයි පදිංචියට ආවේ. ඒකපාරට පුදුම නෑනේ. මාව අඳුරනවද? දන්නේ නැද්ද? නෑ. දැනගන්න ඕනද? නෑ. එහෙම දෙයක් නෑ. මොකද කන්නමගේ මන් දිහා බලන්නේ? මම පාස්වර්ඩ් එක ගන්න හදන්නේ. Sorry. Sorry. ඥාන මන් නැතිච්ච පොඩි එකෙක් වගේ පේන්නේ. මං කවුරු කියලා හිතුවද? එයා මම දන්නේ නැද්ද? නොදන්න විදියක් නෑනේ. ඒලියන් කෙනෙක් වෙන්නේ නැති.